අපි අද හදන්න යන්නේ ෂනික නූඩ්ලස් වලින් පොඩි ස්නැක් එකක්. මේකට අපි යොදා ගන්න ද්‍රව්‍ය තමයි කොත්තුමි පැකට් එකක්, බිත්තරයක්, පොඩියට කපාගත්ත ලුණු ස්වල්පයක්, අවුමිරිස් ස්වල්පයක් පොඩියට කපාගෙන කරපිංචා ටිකක් පොඩියට කපාගෙන මුලින් අපි මේකේ බැටර් එක හදා ගන්න ඕනේ. අපි ඒකට පාම්පිලි ස්වල්පයකුයි ඒකට අවුමිරිසුයි බිත්තරයකුයි දාලා පද්දමිලකං ඒක මික්ස් කරගන්න ඕනේ. Switch, never miss, man, I always stay up. Don't let them see you, bitch. Always have a plan to stay tough. This life ahead of you ain't easy, it was built to be rough. But that's what makes a personality, is tragedy, bruh. මෙන්න මේ ගානට පද්දමිලකං අපි ඒක මික්ස් කරගන්න ඕනේ. වතුර මදි වුණොත් වතුර පොඩ දාගෙන. We out here making posters and we ain't got nothing to hide. We move forward like soldiers, you better wake up. ඊට පස්සේ අපි වතුර භාජනයක් ලිපේ තියලා රත් වෙන්න. ඒකට අපි මිරිස් කුඩු 3-5 කුඩු ලුණු එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ නූඩ්ලස් පැකට් එකේ නූඩ්ලස් එක වතුරට දාගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒක කලවම් කරලා වතුර ටිකක් තියෙද්දි අපි ඒකට ලුණු අමු මිරිස් කරපිංචා එහෙම එකතු කරගන්න ඕනේ. වතුර ටිකක් තියෙද්දිම මොකද හින්දෙනකම් ඉන්න එපා. ඊට පස්සේ අපි ඒක හොඳට මික්ස් කරගන්න ඕනේ. See why the haters be trying me, but they hate from inside. You see, hate themselves in society, so I let them speak quietly while my actions speak wider. See, they be hiding in privacy with the screen. Oh, the irony to hate someone who's trying to be whatever they would like to be. We all දැන් අපි ඒකට තක්කාලි සෝස් ටික එකතු කරගන්නවා. ඒක ඔයාලා කැමති නම් එකතු කරගන්නත් පුළුවන්. කැමති නැත්නම් එකතු කරගන්න වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි ඒක හොඳට මික්ස් කරගන්න ඕනේ. negative thoughts will cause different disabilities, so do better. Work hard under pressure. If you got no time, work smarter than ever. Don't ever let them. ඊට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණය අපි දෙකට හදාගත්තා. මොකද අපි රොටි දෙකකට තමයි හදන්නේ. ඉතින් ඔයාලා රොටි ඊට වඩා ප්‍රමාණයකට හදනවා නම් ඔයාලට කැමති ගානකට බෙදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් ටික එකතු කරගන්නවා. දැන් අපි රොටිය හදාගන්න යන්නේ. ඉතින් අපි අර මුලින් හදාගත්ත බැටර් එකෙන් හැන්දක් කරන් මේකට දාගෙන චුට්ටක් වටේට හදා ගන්න ඕන රොටියේ සයිස් එකට. එක පැත්තක් මෙන්න මේ ගානට වගේ රොටිය හරි ගියාට පස්සේ ඒක අනිත් පැත්ත මාරු කරන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්තත් අපි රොටි හරි ගියාට පස්සේ අපි අර හදාගත්ත මිශ්‍රණයෙන් මේකට දාලා අපි රොටිය දෙකට නමා ගන්න ඕනේ. මේ තියෙන ඉතින් අපි හදාගත්ත ස්නැක් එක. ඉතින් දැන් තියෙන රස බලන්න. ඔයාලත් ස්නැක් එක හදන්න try කරලා කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. ඉතින් තව දවසකින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා සුබ දවස්. Stay up, don't let them see you, bitch. Always have a plan to stay tough. This life ahead of you ain't easy, it was built to be rough. But that's what makes a personality, is tragedy, bruh. So keep your head on your shoulders. Now we ain't out here moving rocks, we out here moving boulders. Now we ain't getting